ගම්මානයේ වසර ගණනාවක සිට පීඩා විඳින වන අලි ගැටලුවට විසඳුමක් ලෙස කෙරෙන අලිවැටේ ඉදිකිරීම් කටයුතු අදත් සිදු කෙරුණා. එහි ඉදිකිරීම් ආරම්භ කෙරුණේ පසුගිය දෙවනදායි. සද්දන්තයා හදි කළ පතනයාගමට අලිවැටක් හස්ති වියරුව අවසන්. ගම්මැද්ද දිනසීය ජනතාව සමග ජනතාව වෙනුවෙන් වන අලි වින කළ විට ගම්වැදුණු මිනිසුන් යළිත් නිදහසේ නිවහනට. මලාට පස්සේ හාල් මිටි ගණන් තම්බලා බැනර් ගහලා එම කළ වැඩක් කාලා දෙන සර්ලා කරේ මැරෙන්න ඉස්සෙල්ලා අපිට හාල් කාලා දුන්නා. අපි හාල් කාලෙන් කන බොනවා. ඒ වගේ දෙයක් මීළඟට ඔබේ ගමට ජීවිතයක් වෙනස් කරන්න පුංචි වෑයමක් ඇති. ඔබටත් දායක විය හැකි. පසුගිය සමයේ ලැබුණු ඇතැම් ද්විපාර්ශ්වික ගිවිසුම් හුදු ලේඛනයන්ට පමණක් සීමා වීම හේතුවෙන් අපේක්ෂිත ඉලක්ක කරා ළඟා වීමට ශ්‍රී ලංකාවට නොහැකි වී ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඉන්දුනීසියාවේ පැවති අමාත්‍යවරුන්ගේ සැසියක් අමතමින් කබීර් හෂීම් මහතා මේ බව ප්‍රකාශ කළ බවයි. විදේශ ආයෝජකයින් ශ්‍රී ලංකාවේදී නිපදවන ලද භාණ්ඩ සඳහා තීරුබදු රහිත අපනයන අවස්ථා උදා කර දීමට අවශ්‍ය පදනම ශ්‍රී ලංකාව සකස් කර ඇති බවද මෙම අමාත්‍යවරුන්ගේ සැසිවාරයේදී කබීර් හෂීම් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා. 12 වන ලෝක ඉස්ලාමීය ආර්ථික සමුළුවේ කලාපීය සහයෝගීතාව වෙනුවෙන් පෞද්ගලික අංශයේ කාර්යභාරය යන තේමාව යටතේ මෙම සැසිය පැවැත්වුණා. කලාපීය රටවල් සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝකාලීන ව්‍යාපාරික සම්බන්ධතා පැවති බව පැවසූ අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ එම තත්ත්වය වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බවද දැනුම් දුන්නා. මේ ජාත්‍යන්තර ඉස්ලාමීය ආර්ථික සමුළුවේදී විශේෂයෙන්ම අපේ අගමැතිතුමා කරන ප්‍රකාශයත් එක්ක වසර ගාණක් ත්‍රස්තවාදයෙන් යටත් රටක් හැටියට අද ඒ ප්‍රශ්නයේ එහාට ගිහින් ලෝකයේම විශ්වාසය ඊටාම කෙටි කාලයක් තුළ ජය ගන්න පුළුවන් වෙලා තියෙන එකත් අපේ රටේ සංහිඳියාව ප්‍රායෝගිකව අපි ක්‍රියාත්මක කරන විශ්වාසය ලෝකය දකිමින් අද අනෙකුත් නායකයන්ට දෙන පූර්වාදර්ශයක්. ඒක මුළු ඔතන ඉන්න සියලුම රටවල් වල නායකයන් ඇත්ත වශයෙන්ම අගය කරා. අපේ වෙළඳපොළවල් අතර බැඳීමක් ඇති කරගෙන අපි කලාපීය මට්ටමින් දියුණු වීමේ ප්‍රවණතාවයට යෑම සඳහා ශ්‍රී ලංකාවට නායකත්වයක් ගන්න පුළුවන් අවස්ථාවක් හැටියට මම දකිනවා. මේ අතර ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක් වී උදා කර ඇති දේශපාලන ස්ථාවරභාවයේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට අපේක්ෂා කරන බව ඉන්දුනීසියාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් මේ බව පවසා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සමග ඉන්දුනීසියාවේ නිල සංචාරය සඳහා එක් වූ අමාත්‍යවරුන් හමු වෙමින්. ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ වාණිජ මණ්ඩල අතර සහයෝගීතාව ඇති කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමටද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. මේ වන විටත් ඉන්දුනීසියාවේ තේ ඇතුළු වැවිලි ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකා ආයෝජන ඇති බැවින් ඒවා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට දෙපිරිස අතර සාකච්ඡා වී තිබෙනවා. ජාත්‍යන්තර වෙළඳාම සහ ලංකාවට අත්කරගන්න පුළුවන් වෙළඳ වාසි සම්බන්ධයෙන් තමයි එහිදී සාකච්ඡා වුණේ. ඉතින් බලාපොරොත්තු වෙනවා අපේ නායකතුමාගේ සහ අපේ ආණ්ඩුවේ බලාපොරොත්තුව මේ ඇති කරන මේ යහපාලන ප්‍රජාතන්ත්‍රවාදී ඒ වගේම විනිවිදභාවයෙන් යුතු ආණ්ඩුව කියන මේ පදනම තුළ අතිවාරම තුළ විශාල වශයෙන් අපනයනත් සංවර්ධනයත් වෙළඳාමත් වැඩි කර ගැනීම තමයි අපේ පරමාර්ථය. ඉතින් ඒ කාර්යය සඳහා අපි මේ අවස්ථාවේ යොදාගත්තා මේ රටවල් එක්ක සාකච්ඡා කරලා පුළුවන් තරම් ලංකාවට වෙළඳ වාසි ලබා ගැනීම සඳහා පැතිරයමින් නැති කොළකන දළඹු රෝගයේ හේතුවෙන් තම වගාවන්ට දැඩි හානි සිදු ඇතැයි පුත්තලම දිස්ත්‍රික්කයේ පොල් වගාකරුවන් පවසන බව. මෙරට ප්‍රධාන අපනයන භෝග අතුරින් තේ හා රබර් නිෂ්පාදනය අකණ්ඩව කඩා වැටමින් ඇති තත්ත්වයක් හමුවේ යම් හෝ වර්ධනයක් පෙන්වා ඇත්තේ පොල් වගාව පමණයි. එහෙත් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට හලාවත ප්‍රදේශයේ පොල් වගාව ආශ්‍රිතව පැතිරෙමින් ඇති රෝග සඳහා මෙතෙක් නිසි විසඳුමක් නොලැබීම තුළ එහි අනාගතය පිළිබඳව වගාකරුවන් බිය පළ කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විටත් කොළකන දළඹු විශේෂයක් වගාව විනාශ කරමින් ඇති බවයි. වගාකරුවන් පෙන්වා දෙන්නේ මේ පිළිබඳව බලධාරීන් දැනුමත් කළද නිසි විසඳුමක් මේ දක්වා ලැබී නොමැති බවයි. කොළ හේර මුරා බනවා උරා බීපුවාම ගහ බාල වෙනවා. අපි කෘෂිකාර්මිකයට ගිහින් දැනුම් දුන්නා. නමුත් බලන්න නම් ආවේ නැහැ. අපි දැන් කීපවරක්ම කෘෂිකර්ම නිලධාරීන්ට හරිය මේ දැනුවත් කරත් ඒගොල්ලෝ කියන්නේ තව සති දෙකක් ඉන්න සති දෙකකින් බේත් වෙනවා කියලා. දැන් මාස 5ක් 6ක් විතර වෙනවා සති දෙකේ කතාව. අපිත් හැමතිස්සෙම කරදර කරනවා. මොකුත් අපිට කිසිම දෙයක් දුන්නේ නැහැ තාම. අක්කර 50කට 60කට දැන් වියප්ත වෙලා තියෙන්නේ.
මෙම රෝගය මර්ධනය කිරීම සඳහා කෘෂි බලධාරීන් විසින් විලෝපීය සත්ව විශේෂයක් හඳුන්වා දී තිබුණද එය මෙතෙක් සාර්ථක වී නැහැ. ඔබේ ජීවිතය අපේ ප්‍රවෘත්ති. මේ අවධානය අද සිදු කළ වැටලීම් කිහිපයක් වෙත. කපුගල ප්‍රදේශයේ සැකකටයුතු ලෙස ප්‍රවාහනය කරමින් සිටි කුඹුක් දැවතොගයක් වන සංරක්ෂණ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. මෙම වැටලීම සිදු කර ඇත්තේ දියවින්න වනජීවි නිලධාරීන් සහ කල්තොට වන සංරක්ෂණ නිලධාරීන් පිරිසක්. අපි වැටලීම සිදු කරන අවස්ථාවේදී අපේ රතනගොඩගත්තු කණ්ඩායමේ එක පුජ්‍යලෙක් හිටිය අපේ රාජකාරියට සම්පූර්ණයෙන් බාධා කරපු පුජ්‍යලෙක්. අපි දිගින් දිගටම ප්‍රශ්න කරා ඔහුගේ නම ලබා ගන්න, ඔහුගේ මොකද කරන්න කියලා හොයාගන්න. ඔහු දිගින් දිගටම අපේ රාජකාරියට බාධා කරලා මේ පහර දීමක් සිදු වුණා එම ස්ථානෙදිම. ඊට පස්සේ අපේ නිලධාරි දෙන්නෙකුට මේ තුවාල වෙලා දැන් බලංගොඩ රෝහල්ගත කරලා තියෙනවා. සැකකරු කී දෙනෙක් අතන? සැකකරු 6 දෙනෙක් අපි අතනගොඩ ගත්තා. අද දින කියන්නේ අද පාන්දර පොලිස් ස්ථානයට රැගෙන ගියා මේ සැකකරුවන් අපිට තියාගන්න මේ ස්ථානයක් නැති හන්දා. ඒ අවස්ථාවේදී අපිට දැනගන්න ලැබුණා මේ අපේට රාජකාරි බාධා කරපු පුජ්‍යලයා රත්නපුර පොලිස් ස්ථානයේ සේවය කරන මේ පොලිස් නිලධාරි බව. ඔහු මේ දැව මං හිතන්නේ ප්‍රවාහනය කරන්න මේ අනුබල දීමක් තමයි කරේ. මේ රත්නපුර ප්‍රදේශයේ තමයි මේ දැව ප්‍රවාහනය කරන්න මේ සැලසුම් කරලා තිබුණේ. පහර දීමෙන් තුවාල ලැබූ වනජීවි නිලධාරීන් දෙදෙනෙකු මේ වන විට බලංගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. පහර දුන් බවට චෝදනා එල්ලවන රත්නපුර පොලිසියට අනුයුක්තව සේවය කරන බව කියන පොලිස් පරීක්ෂකවරයෙකුද අද පස්වරුවේ රෝහල්ගත කර ඇති බව අප වාර්තාකරු පැවසුවා. අද පස්වරුවේ බලංගොඩ මහේස්ත්‍රාත්වරයා රෝහලට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසා බැලුවා. පසුව තුවාල ලැබූ බව පවසමින් රෝහල්ගතව සිටි පොලිස් පරීක්ෂකවරයා මේ මාස 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා බලංගොඩ රෝහලේදී නියෝග කළ බව අප වාර්තාකරු පැවසුවා. අතඩංගුවට ගෙන ඇති සෙසු සැකකරුවන් 5 දෙනා මේ මාස 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. දැව ප්‍රවාහනය කළ ට්‍රක් රථය සහ පොලිස් පරීක්ෂකවරයා පැමිණි බව කියන ත්‍රිරෝධ රථය අද පස්වරුවේ බලංගොඩ අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මහනුවර හන්තාන ප්‍රදේශයේ ආයතනයක් තුලදී දැරියන් 8 දෙනෙකු අපජෝර්ජනයට ලක් වූ බව පැවසෙන සිද්ධියේ ප්‍රධාන සැකකරු මෙම මාස 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අදම නඩුව කැඳවනු ලැබුවේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේදී. තෙමසකට අධික කාලයක් මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පෞද්ගලික අධ්‍යාපන ආයතනයක දැරියන් පිරිසක් අපයෝජනයට ලක් කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබුණා. පසුව ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගැනුණේ මහනුවර පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයෙන්. අදාළ ආයතනයේ දැරියන් 18 දෙනෙකු නේවාසිකව සිට ඇති බවත් ඔවුන්ගෙන් පිරිසක් එම ආයතනයේ ප්‍රධාන දේශකවරයායයි පවසන පුද්ගලයා විසින් අපයෝජනය කර ඇතැයි සැක කරන බවත් පොලිසිය පැවසුවා. අප වාර්තාකරු පැවසුවේ එම තැනැත්තා මනෝවෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර වාර්තාවක් ලබා දෙන්නයි අධිකරණය නියෝග කළ බවයි. මෙම නඩුවේ ප්‍රධාන සැකකරු මෙම මාසයේ 11 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. ඒ වගේම මෙම නඩුවේ අනිත් සැකකරු විසින් පෙරදා දිනයේදී අපේක්ෂිත අප අයදුම්පතක් ඉදිරිපත් කරනු ලැබුවා. එම අපේක්ෂිත අප අයදුම්පත සලකා බැලීම සඳහා මෙම මාසයේ 9 වෙනි දිනට කල් තබනු ලැබුවා. එමෙන්ම මෙම ප්‍රධාන සැකකරු අධිනයේදී ගරු මහේස්ත්‍රාත්තුමා විසින් නියෝග කරනු ලැබුවා. මේ ප්‍රධාන සැකකරු මේ මානසික වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වා එහි වාර්තාව ලබා දෙන ලෙස ඊළඟ දිනයේදී අතුරුදන් වූ බවට පැවසෙන ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් වන ලලිත් කුමාර් විවරරත්නම් සහ කුගන් මුරුගානන්දන් පිළිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද යලිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ හිටපු කැබිනට් ප්‍රකාශක කෙහෙලේ රඹුක්වැල්ල මහතා අධිකරණයේදී කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් එවක ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර පරීක්ෂණ කටයුතු සක්‍රීය කරන ලෙස ඉල්ලමින් නඩුවේදී කේලී රඹුක්වැල්ල එමෙතිතුමා කිව්වා ලලිත් කුගණ දෙදෙනා ආරක්ෂා මේකෙන් ඒගොල්ලෝ දෙදෙනා ඉන්නවා කියලා තමයි කිව්වේ. තාමත් ඒ ගැන කිව්වට තාම ඒ ගැන අපි මේ එක තැන්වල අපේ සහෝදරය කර ගිහලා පැමිණිල්ල කරනවා. තාමත් මේගොල්ලෝ ඒ ගැන කිසිම විමසුමක් කරන්නේ නැහැ. නමුත් මගේ පුතා ලලිත් කුගණ විතරක් නෙවෙයි තව අතුරුදාන් වෙච්ච කට්ටිය ගොඩාක්ගේ දේවල් එහෙම තමයි තියෙන්නේ. ආසියා පැසිෆික් නීතිඥ සංගමයේ 50 වන සරණ ජයන්ති උළෙල මෙරට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. එම සංගමයේ උපසභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පවසන්නේ 2014 වසරේ රටේ පැවති අයහපත් තත්ත්වය මත ශ්‍රී ලංකාවට මග හැරුණු බවයි. ඒ ඉල්ලීම කරපු අවස්ථාවේදී මේ රටේ තිබිච්ච වාතාවරණය සහ නිදහස් ස්වාධීන අධිකරණයට ඒ ඇතුළුව නීති ආධිපත්‍යයට එල්ල වී තිබිච්ච බරපතල ආගමනයන් සහ ඒ තර්ජන මත
ඒ විධායක කමිටුව විසින් මේ අවස්ථාවේ තීරණය කරනු ලැබුවා. ඒ තීරණයෙන් ඔවුන් වැළකී සිටියා. 2015 ජනවාරි මාසයෙන් පසුව මේ රටේ විප්ලවයක් ඇති වුණා. ඒ විප්ලවය යටතේ නීතිය ආධිපත්‍ය අධිකරණයේ ස්වාධීනත්වය අපි යම්කිසි දුරට නැවත වරක් ස්ථාපිත කරනු ලැබුවා. ඒ සඳහා ඒ මෙහෙවර අගය කිරීම වස් ගරු අගමැතිතුමන්ලා 15 දෙනෙක් මේ වන විට මේ විශේෂ වටරාමු සාකච්ඡා සඳහා ලංකාවට පැමිණෙනවා. දැන් ක්‍රීඩා පුවතක්. ලොව අසිරිමත්ම ක්‍රීඩා සැනකෙළිය වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල බ්‍රසීලයේ රියෝ ද ජනේරෝහිදී මෙරට වේලාවෙන් අනිද්දා අලුයම ආරම්භ වනවා. ඊට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීමේ අරමුණෙන් චාරිකාවේ යෙදුණු අපේක්ෂාවේ ගිනිසුළුව දින 22කට පසුව අද නැවතත් මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයට ළඟා වුණා. අපේක්ෂාවේ ගිනිසුළුව චාරිකාවේ 22 වන දිනේ වූ අද කළුතර නගරයෙන් එය ආරම්භ වුණා. සමාරම්භක උළෙල පැවැතුනේ කළුතර දිස්ත්‍රික් ලේකම් UDC ජයලාල් මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය හා අවට පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රධානත්වයෙන් කළුතර විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ බටහිර තූර්යවාදක කණ්ඩායම පෙරටු කරගනිමින් අපේක්ෂාවේ ගිනිසුළුව රැගත් පිරිස අද චාරිකාව ආරම්භ කළා. අපේක්ෂාවේ ගිනිසුළුව රැගත් පිරිස ඉන් අනතුරුව කළුතර බෝසමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තා. මහරගම දක්වා පැමිණි චාරිකාවේ පළමු නවාතැන වූ දෙහිවල නගරයේදී කාන්තා ටෙනිස් ජාතික ශූරිය වන අම්රිතා මුත්තයියා අපේක්ෂාවේ ගිනිසුළුව රැගෙන ධාවනයට එක් වුණා. දින 22ක් පුරා ඉතාමත්ම සාර්ථක ලෙස දිස්ත්‍රික්ක 25ම ආවරණ පරිදි ගමන් කළා. ඒ සඳහා දායක වුණා විශාල පිරිසක්. ඔවුන්ට අපි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. හෙට දිනේදීත් අපි සූදානම් දහවල් 11ට ජාතික තරුණ සේවා සභාවෙන් මේ කටයුතු ආරම්භ කිරීමට. ඉන් අනතුරුව දහවල් 12 සිට හයි ලෙවල් මාර්ගය ඔස්සේ ගමන් කිරීමට නියමිතයි ක්‍රීඩා අමාත්‍යාංශය දක්වා. ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමු ඉනිමට කඩලු 2ක් ලැබී ලකුණු 54ක් ලබා සිටියා. ඒ පළමු ඉනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 281ට පිළිතුරු ලෙසයි. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන 250 වැනි ටෙස්ට් තරගය මෙයයි. ආබාධයකට ලක්ව සිටින වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් වෙනුවට අද ආදේශ කළේ නවක වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දෝයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් 137 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඔහු අද ටෙස්ට් වරම් හිමි කරගත්තා. 24 හැවිරිදි වමතින් වේගපන්දු යවන විශ්ව මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ආදි සිසුවෙක්. ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ඉනිමේ පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර කෞශල් සිල්වා රැස් කළේ ලකුණු 5ක් පමණයි. He goes for it, nicked it. පළමු තරගයේදී ශතකයක් වාර්තා කළ කුසල් මෙන්ඩිස් අද කුසල් ජනිත් පෙරේරා හා එක්ව තුන්වැනි කඩොලට ලකුණු 108ක සමනතාවක් ගොඩනැගුවා. කුසල් ජනිත් ලකුණු 49යි. දෙවැනි ටෙස්ට් අර්ධ ශතකයේ වාර්තා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 86ක් රැස් කළා. නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 54යි. වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් ලකුණු 44කට කඩොලු 5ක් දවා ගත්තා. ඕස්ට්‍රේලියානු පළමු කඩොල්ල පළමු පන්දුවාරයේ දෙවැනි පන්දුවෙන්ම දැවී ගියා. එය අද ටෙස්ට් වරම් දෙනාගත් විශ්ව ප්‍රනාන්දුගේ මංගල ටෙස්ට් කඩොලයි. දෙවැනි කඩොල ලෙස ඩේවිඩ් වෝන දැවී ගියේ දිල්රුවන් පෙරේරාගේ පන්දුවකටයි. සද්දන්තයා හදි කළ පතනයාගමට අලි වැටක්. හස්ති වියරුව අවසන්. ගම්මැද්ද දින 100. ජනතාව සමග ජනතාව වෙනුවෙන්. වන අලි වින කළ විට ගම් වැදුණු මිනිසුන් යළිත් නිදහසේ නිවහනට. මලාට පස්සේ හාල් මිටි ගණන් තම්බලා බැනර් ගහලා එම කළ වැඩක් කාලා දෙන සර්ලා කරේ මැරෙන්න ඉස්සෙල්ලා අපිට හාල් කාලා දුන්නා. අපි හාල් කාලෙන් කන්න බොනවා. ඒ වගේ දෙයක්. මීළඟට ඔබේ ගමට ජීවිතයක් වෙනස් කරන්න පුංචි වෑයමක් ඇති. ඔබට දායක විය හැකියි. ඒ සමගින් නිවුස් ෆර්ස්ට් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශන නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.